ජෙනරේෂන් ඇල්ෆා එකෙන් දැන් මොනවද දැන් ඔය ප්‍රශ්නයට කේට කරන ඔය ප්‍රශ්නයට විසඳන්න මොනවද අරන් තියෙන ඉනිෂියේටිව්ස් ප්‍රෝග්‍රෑම්ස් මොනවද අපි ගැන කතා කරන්නේ? හරි. දැන් ඔය ප්‍රශ්නය ගත්තහම ප්‍රශ්න උතන අර මම උඩ කියපු කතාවේ ප්‍රශ්න කීපයක් තියෙනවා අතර. එකක් තමයි ළමයි කොහොමද Tamanට හරියන පාත් එක අඳුරගන්නේ කියන එක. අනික ලොකුම චැලෙන්ජ් එක තමයි හරි පාත් එක අඳුරගත්තා බට් Tamanට තියෙන ෆයිනෑන්ෂල් චැලෙන්ජස් එක කොහොමද අපි පාත් එක ෆලෝ කරන්නේ කියන එක. ඒ වගේ ගැටලු කීපයක් තියෙනවානේ. එතකොට දැන් අපි ඕක පටන් ගත්තේ ආසාවට පටන් ගත්තා. ජෙනරේෂන් ඇල්ෆා එක සාමාන්‍ය කමියුනිටි එකක් විදිහට බිල්ඩ් කළා. ඒ බිල්ඩ් කරගෙන යද්දී දැන් මමත් කල්පනා කරනවා කොහොමද මේක සොල්ව් කරන්න කියලා. අපි මුලින් පටන් ගත්තේ ඇත්තටම පොඩි ප්‍රොජෙක්ට්ස් වලින්. ප්‍රොජෙක්ට්ස් කරලා අපි ස්කූල්ස් වලට ගලා යුනිවර්සිටිස් වලට ගලා අපි ඇත්තටම මේවා කතා කළේ ඔය ඉනෝවේෂන්, ඔන්ටර්ප්‍රිනර්ෂිප් ඒ වගේ දේවල් ගැන කතා කළා. එහෙම කතා කරගෙන යනකොට මම ටිකක් තේරුම් ගත දෙයක් තමයි ළමයින්ට තමන්ට හරියන පාත් එක තෝරගන්න බැරි එක රීසන් එකක් තමයි ලංකාවේ ළමයින්ට එක්ස්පෝෂර් එක නැහැ. ළමයි අවුරුදු 20 ළමයිත් නෙමෙයි මේ ඇත්තටම වෙලා ඇඩල්ට්ස්ලා අවුරුදු 24 25 වෙනකන් අපි ඉන්නේ යුනිවර්සිටි එකේ. අනිත් සමහර ඇවරේජ් ඇත්තටම අවුරුදු 25 වගේ වෙනවා ඇවරේජ් ගත්තාම ළමයි ග්‍රැජුවේට් කෙනෙක් විදිහට එළියට එනවා. අනිත් එක තමයි අපේ අමල තාත්තලා ඔය වයසේ ඇඩල්ට්ස්ලට ට්‍රීට් කරලා ළමයිට වගේ. අර පාර්ට් ටයිම් ජොබ් එක නෑ නෑ ඔයා ගිහි ඉගෙන ගන්න එහෙමද කියන්නේ. එතකොට අවුරුදු 24 25 වගේ වෙනකොට මේ ඉන්නේ පොඩ්ඩක් not so mature level. ඉතින් මේක එක්ක දැන් අර එතකොට අර එළිය ලෝකේ මොනවද වෙන්නේ දැකලා නැහැ. Tamanට වෙන තියෙන opportunities මොනවද කියන එක දැකලා නැහැ. ඒ වගේ දේවල් තියෙනවනේ. දැන් මම යුනිවර්සිටි ඉන්න කාලේ මම වැඩි ලෙක්චර්ස් වලට ඇටෙන්ඩ් නොකලට ඒ කාලේ කොවිඩ් වලට කලින් පීරියඩ් එකනේ. ඒ කාලේ ඔය ඉඳලා හිටලා මේ තියෙන පොඩි මීට්අප්ස්. ඒ කාලේ රිමෝට් නැහැ මොකද කොවිඩ් වලට කලින් කොවිඩ් වලට කලින්නේ. ඒ කාලේ ඔය පොඩි මේ එක තැන්වල තියෙන පොඩි මීට්අප්ස්. ඔය මේ මට මතකයි මට ඉස්සර මත හම්බෙච්ච එක තමයි මේ හේමින්ද සර් ට්‍රේස් එකේ. එතකොට ඒ වගේ තියෙන ඔය මම යනවා ඔහුවට. ඒ ගියාම තමයි අතනම දැනගත්තේ මෙහෙම මේ තියෙන ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් කියලා දෙයක් තියෙනවා. මෙහෙම ඔන්ටර්ප්‍රිනර්ෂිප් කියලා දෙයක් තියෙනවා. මේවට සපෝට් සිස්ටම් එකක් තියෙනවා. හැබැයි මට තේරුණා දැන් මම එහෙම ගියාට අනිත් අය දන්නේ නැහැ නේ මේකක් තියෙනවා කියලා. සහ එහෙම ළමයින්ට යන්න උවමනාවකුත් නැහැ ඇත්තටම. ඇයි ඉතින් මම මෙච්චර කට්ටක් කාගෙන ඕවට යන්න කියලා හිතෙනවනේ. මම ගොඩක් ඉන්නේ දැන් මොකරි ග්‍රැජුවේට් වෙනවා නැත්නම් මොකරි කෝස් එකක් කරනවා රස්සාවකට කියලා පඩියක් ගන්නවා ඒ හරහා ජීවත් වෙනවා කියන එක රිස්කි ෆැක්ට් එකකට යන්න තරම් ඔළුව හැදිලා නැහැ. ඔව්. එතකොට දැන් මට තේරිච්ච එකක් තමයි අපි එකක් තමයි මේ එක්ස්පෝෂර් එක දෙනවා. පළවෙනිම දේ අපි මේ පුළුවන් තරම් අඩු වයසෙන් ළමයින්ව එක තැන් වලට එක්ස්පෝස් කරන්න ඕනේ. දෙවෙනි දේ තමයි මේ එක්ස්පෝෂර් එක අරගෙන අපි හිතමුකෝ හරි ළමෙක් හිතනවා හරි මට මේ වගේ පාත් එකක් මම මේ වගේ දෙයක් කළා නම් හොඳයි කියලා. හරිද? හැබැයි ලංකාවේ අපිට ස්පෙෂලි ගත්තොත් අපි මිඩල් ක්ලාස් සහ සාමාන්‍යයෙන් අපි ගමුකෝ ලංකාවේ ෆැමිලි එකක් ගත්තොත් එහෙම මේ එකපාරට රිස්ක් එකක් අරගෙන බිස්නස් එකක් පටන් ගන්න හරි එහෙම දේවල් කරන්න බෑ ලංකාවේ. ඒ කියන්නේ ගොඩක් ළමයින්ට සේෆ්ටි නෙට් එකක් කියලා දෙයක් නැහැ. ඒතකොට ඒ රිස්ක් එක තියෙනවා. එතකොට දැන් අර අපිට රැන්චෝ කරපු දේ වෙහෙ කරන්න බෑ ඒකට. ඒක ඕක ඒ කියන්නේ දැන් nothing to lose ළමෙක් වුණත් එයාට කරන්න පුළුවන් දැන්. 3 dates එකෙත් රැන්චෝ ගත්තාම එහෙම නැත්නම් හොඳට ලොකු සේෆ්ටි නෙට් එකක් තියෙන ළමෙක් ඉන්නවා නම් ඒ කරන්නත් පුළුවන්. දැන් ගොඩක් ලංකාවේ ඉන්න සාතශීය බහුතරයක් ළමයි ඉන්නේ ඔය මැද රේන්ජ් එකක්. ඒලා nothing to lose උත් නෙවෙයි they have something to lose ඒ වගේම තමයි මේ මැදනේ ඉන්නේ සේෆ්ටි නෙට් එක. එතකොට අපි අරක පෙන්නන ගම අපි හදන්න ඕනේ ඒගොල්ලන්ට සේෆ්ටි නෙට් එක. සේෆ්ටි නෙට් එකක් කියලා කියන්නේ සල්ලි වෙන්නත් පුළුවන්. හැබැයි සල්ලිත් වලට වඩා මම තේරුම් ගත්ත ලොකු දෙයක් තමයි අපිට ඉන්නවනම් හොඳ මෙන්ටර්ස්ලා හොඳ සපෝට් සිස්ටම් එකක් තියෙනවා නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොකද අර ගිහින් වරදින්න පුළුවන් තැන් ගොඩක් දේවල් කලින්ම කරෙක්ට් කරගන්න ඕනේ. ඒතකොට එකක් එක්ස්පෝෂර් එක ඊට පස්සේ අපි ඒගොල්ලන්ට සේෆ්ටි නෙට් එකක් දෙන්න ඕනේ. සේෆ්ටි නෙට් එකක් කියන්නේ අතන මේ පොඩි දේවල් සමහරලාට ළමයි ඉන්නවා මොන හරි ලොකු රිස්ක් එකක් අරගෙන අපි කියනවා නෑ මට මේ සෑහෙන මෙන්ටලි වැටෙනවා. ගිහින් කතා කරන්න හරි කවුරු හරි ඉන්න බෑ. නෑ ඒක ඇත්ත. ඒ සපෝට් සිස්ටම් එක තියෙන්න ඕනේ අතන. එතකොට ඊළඟ එක තමයි මේ අපේ තියෙන ගොඩක් දැන් මේ සපෝට් සිස්ටම් එක කියන්නේ මේ ගොඩක් එක ආයතන තියෙනවා. එක පුද්ගලයෝ තියෙනවා. ඒ පුද්ගලයෝ සහ ආයතනත් එක්ක ඇක්සස් වෙන්න විදිහක් අපිට තියෙනවා. ඒක ස්කැටර් වෙලා වගේ තියෙන්නේ අර එක වෙබ් එකක නෑ කියන්නේ. එක වෙබ් එකක තාම නැහැ. එක තැන්වල තමයි මේ දේවල් ටික තියෙන්නේ. සහ මේ ආයතනත්
එකිනෙකට තවතව කලබරේට් විය යුතුයි ඇත්තටම තමන් කොතෙන්ටද තමන්ගේ වැලුව එක ක්‍රියේට් කරන්න කියන කඳුරගෙන ඒකත් එක්ක අපි කියනවා කොහොම දෙක් කියන්න ඒ දෙක මැච්චෙන්න්න පුළුවන් ඩුප්ලිකේට් වෙනවා කියලාද වැඩ සමහරද ඩුප්ලිකේට් කරනවා කියනකම නෙමේ දවහිතනක ඔයා මොනවහරි එක දේක හරි ලොකු වැලිය එක ක්‍රියේට් කරනවා ඔයා ඒ ඉන්න ඩොමේන් එකේම තව කෙනෙක් ඉන්නවා හැබැයි ඔයිට වෙනස් වැලුව එක ක්‍රියේට් කරන්න ඉතින් ඔය දෙන්න ඕනේ තෙන්ට එකතු වෙන්න ඕනේ රයි් එතර ඔය දෙන්න එකතුනා නම් ලොකු දෙයක් එතන කරන්න පුළුවන් ඒ කම්බිනේෂන් එකත් එක තව ලොකු සපෝට් සිස්ටම් එකක් ගන්න පුළුවන් අන්න ඒකයි එතකොට මේ ඒ නෙට් එක හැදෙන්න ඕනේ අනික් අතට අපිට ස්ටුඩන්ට්ස් ලටත් අපිට කියන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ දේවල් තියෙනවා මේකට ඇක්සස් පොයින්ට් එකක් තියෙන්න ඕනේ එතකොට එක්ස්පෝෂර් එක ඇක්සස් පොයින්ට් එක සේෆ්ටි නෙට් එක මේ තුන වැදගත් කියන එක තමයි මම කාලයත් එක්ක තේරුම් ගත්තේ ජෙනරේෂන් ඇල්ෆා එක තුළ ක්‍රියාත්මක වෙන්නේ අර ඇක්සස් පොයින්ට් එක විදිහට ඒ නෙට්වර්ක් එකට සපෝට් සිස්ටම් ඔව් එතකොට ඇත්තටම ඔතනින් එකක් දෙකක් හැදෙනකොට අනිත් දෙක නිකම් හැදෙනවා මොකද අපි අර නෙට්වර්ක් එක හදනවා කියන්නේ නිකම් සපෝට් සිස්ටම් එකක් හැදෙනවා කියන එක. ඔව්. මේන්ලි ඒතකොට ජෙනරේෂනල් ෆැකින් වෙන ඔපරේෂන්ස් වල දිහර කරන්නේ අර ළමයින්ට විශේෂයෙන්ම ඔයාලගේ මං හිතන්නේ ටාගට් යූත් එක කියලා. යූත් එක කියමුකුනේ. සමහර අවුරුදු 16යි 30යි අතර ළමයින්ට කියමුකුනේ. ඔය දරුවෝ ටිකට අවශ්‍ය කරන්නේ ඇක්සස් ගේට් එක හදලා දෙන එක තමයි මේන්ලි ජෙනරේෂනල් ෆැකින් කරන්නේ. එතකොට දැන් ඔය දැන් මම ඔය කියපු ස්ටෙප්ස් තුනක් තියෙනවනේ දැන් සේෆ්ටි නෙට් එක ඇක්සස් එක ඒ වගේ ටික සේෆ්ටි නෙට් එක ඔය ටික කොහොමද අපි දෙන්නේ කියන එක තමයි ඊළඟට ආපු ගැටලුව ඇත්තට. එතකොට අපි එකක් තේරුම් ගත්ත පළවෙනි දේ තමයි අපි ළමයින්ගේ ඇටිටියුඩ් එක මුලින්ම හදන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මේ එක මෝල්ඩ් එකකට දානවා කියන එක නෙමෙයි. හැබැයි මේ ඔයාලා මෙන්න මේ වෘත්තීන් වලට යනකොට අපි මෙන්න මේ වගේ ඇටිටියුඩ්ස් මැටර් වෙනවා කියන එක කවුරු හරි කියන්න ඕනේ. අනිත් එක තමයි මගේ කියන්නේ මගේ ජර්නි එකේ මම තේරුම් ගත්ත දෙයක් තමයි සමහර වෙලාවට හිතනකොට අපිට ගොඩාක් හොඳ ඔපචුනිටි එකක් හම්බ වෙනවා. හැබැයි අපේ මයින්ඩ් සෙට් එක ඒකට හැඩ ගැහිර නැත්තම් හොඳ ඔපචුනිටිස් එන්නේ තව කොස්ට් එකක් එක්ක මොකක් හරි. කියන්නේ තමන්ව චැලෙන්ජ් කරනවා නැත්තම් ඒක මේ හොඳ ඔපචුනිටි එකක් කියන්න අමාරුයි අතට මොකද තමන්ව චලෙන්ජනකොට තමයි තමන් ඒකට මුණ දෙලා යන විදිහට තමයි අපි ග්‍රෝ වෙන්නේ. එතකොට ඒ විදිහට අපිට මයින්ඩ් සෙට් එක හැදිලා නොතිබුණොත් අපිට ඒ හොඳ ඔපචුනිටි එකක් වුණත් ඒක පාවිච්චි කරන්න බැහැ. බය වෙනවා වගේ එකක් වෙනවද? බය වෙනවා සහ අපි මගදී ගිව් අප් කරනවා. දැන් අපි කියනවනේ අතරම දැන් මේ ජෙනරේෂන්ස් එන්න පොඩක් රෙසිලියන්ස් කියන දේ ටිකක් අඩු වෙනවා කියන එක. ඉතින් ඒක ඇත්ත. මේ දැන් මම හිතනවා අපේ රෙසිලියන්ස් එක ටිකක් අඩුයි අතරම අපිට උඩ ජෙනරේෂන්ස් වලට වඩා. ඉතින් ඒ මයින්ඩ් සෙට් එක මුලින් හැදෙන්න ඕනේ ඇත්තටම මේ ගිහින් වතුරට දාන්න කලින්. ඊට පස්සේ ඒක හදන්න ඇත්තටම අපි සෙෂන්ස් කීපයක් ගෙනාවා. සෙෂන්ස් කීපයක් ගෙනාවා අපිම කතා කරනේම තියෙනවා. ඊට පස්සේ අපි ගෙස්ට් මේ ලෙක්චරර්ස්ලා හරි ඒ කට්ටිය ගෙනල්ලා කතා කරනද ඉන්ඩස්ට්‍රි එකෙන් කට්ටිය ගෙනල්ලා කතා කරනේම තියෙනවා. ඒ වගේ. ඊට පස්සේ ඔතනින් හැදෙන්න ඕනේ තව අපි ඒගොල්ලන්ට දැන් ඇක්සස් එකත් එක්ක දෙන්න ඕනේ මේ එක්ස්පෝෂර් එක. එක්ස්පෝෂර් එකට අපි කරපු දේ තමයි අපි ඉස්සරින්දම කරවන පොඩි ප්‍රොජෙක්ට්ස්. ඒකට අපි ප්‍රොජෙක්ට්ස් පොඩ්ඩක් එස්කලේට් කළා. අපි පොඩ්ඩක් ඊළඟ ලෙවල් එකට ගෙනාවා. ගෙනාවේ ඇත්තටම අපි ওই ඉකෝසිස්ටම් එකේ ඉන්න ප්ලේයර්ස්ලත් එක්කම එක එක විදිහට අපි පාර්ට්නර් අප් වුණා. අපි ඔයාලට මේ ප්‍රොජෙක්ට් එක අපි කරලා දෙන්නම්. අපි ස්ටුඩන්ට්ස්ලට මේකට ඔපචුනිටි එක දෙමු. කරන්න. එතකොට ඒගොල්ලන්ට හොඳ ඔපචුනිටි එකක් හම්බ වෙනවා මේක එක්ස්පීරියන්ස් කරන්න, අලුත් කට්ටියව හම්බ වෙන්න, ඒ වගේ. එතකොට හිතන්නකෝ අපි ඊට පස්සේ ගෙනාවා මේකත් එක්කම මෙන්ටරින්. පාට් එක. මෙන්ටරින් වල දැන් මේගොල්ලෝ මේ යන ජර්නි එකේ මොනවා හරි ප්‍රශ්න තිබුණත් ඒගොල්ලන්ට මෙන්ටරින් සපෝට් එකක් ගන්න. තමයි ඒක ගෙනාවේ. එතකොට මේ ප්‍රොජෙක්ට්ස් ගත්තොත් අපි එක එක විදිහට අතරම ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. මම හිතන්නේ ලොකු වෙරයිටි එකක් අපි ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. අපි මුලින්ම පටන් ගත්තේ ස්කෝල් වලට කරන්න. දෙවෙනියට අතරම පටන් ගත්තා මම හිතන්නේ අපි අප්ස්ට්‍රීම් හස්ලර්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කළා. ඔය වැඩි කතා කරන්නේ නැති විෂයන් තියෙන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි එකපාරක් කළා මේ කොලම්බියා ටීම් එක ගෙනහලා ඒගොල්ලොත් එක කළා මේ කොහොමද මේ ඒගොල්ලෝන්ගේ වීඩියෝ හදන ප්‍රොඩක්ෂන් වැඩි මේවා කොහොමද කරන්නේ. ඊට පස්සේ මේ තව අපේ ඉන්නවා මේ ඔය කවුද ඔය සීදේවි හැලයා මතකනම් ඒ මේ ඔය ප්‍රොස්තෙටික් මේකප් කියන්නේ ඒක වෙනම ආර්ට් එකක්. ඒව ගැන අපි එකපාරක් කතා කළා. ඊට පස්සේ පපට්ස්ලා ගැන පපට්ස්ලා ඩ්‍රාමා ඒව ගැන ඔය වගේ සබ්ජෙක්ට් ගොඩක් කතා වෙන්නේම නැති තරම් මේවා එක ඔය වගේ දේවල් ගැන අපි ටිකක් කතා කළා. ඊට පස්සේ ඇත්තටම අපි පාර්ට්නර් අප් වුණා
විවිධ ඕගනයිසේෂන්ස් එක ස්ලස්කොම් ඊට පස්සේ අපි දැන් මේ දවස්වල ප්‍රොජෙක්ට් එකක් යනවා ICT එකත් එක්ක Disrupt Asia ප්‍රොජෙක්ට් එක. ඉතින් මේකත් එක්ක ඇත්තටම ස්ටුඩන්ට්ස්ලට හම්බ වෙන ඔපචුනිටි එකත් ගොඩක් හොඳයි. අනික් අතට හිතන්නකෝ දැන් ඕගොල්ලෝ හිතන අපි නිකන් අපි හිතමු ට්‍රේස් එක විදිහට ගත්තොත් ට්‍රේස් එකට තියෙන හොඳ මොකක් හරි හොඳ ප්‍රොජෙක්ට් අයිඩියා එකක් තියෙනවා. මොකද ඒකේ ඉන්නවා එක්ස්පර්ට්ස්ලා ඉන්නවා ඒ පොලිසිස් ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හොඳ අයිඩියාස් තියෙනවා. හැබැයි මේකට ඕනේ අපිට අනික් පැත්තට හියුමන් රිසෝස්. ඔව් අනිවාර්යයෙන්. එතකොට ඒ හියුමන් රිසෝස් බ්‍රිජ් කරන්න අපිට පුළුවන්. එතකොට දෙපැත්තටම දැන් ඔයා දන්නවා කොච්චර ලංකාවේ ප්‍රොජෙක්ට්ස් මග නතර වෙලා තියෙනවද? හියුමන් රිසෝස් නැති නිසා. හැබැයි මේ ඇවිල්ලා යං සෙට් එක ඒගොල්ලෝ කැමති අලුත් දේවල් කරන්න කැමති අලුත් දෙයක් එක්ස්පීරියන්ස් කරන්න කැමති. අනිත් එක යාලට හොඳ පැෂන් එකක් තියෙනවා දෙයක් ඩ්‍රයිව් කරගෙන මොනවා හරි කාගෙන ඉඳලා මේක කරන්න. ඉතින් මොනවා හරි මම ඇත්තටම තේරුම් ගත්ත දේ මොනවා හරි අපිට චේන්ජ් එකක් කරන්න පුළුවන් නම් හොඳම තැනක් තමයි ඒ අදාළ එක්ස්පර්ට්ස්ලත් එක්ක යං බ්ලඩ් අපිට මික්ස් කරන්න පුළුවන් නම් ඔය එක්ස්පර්ටීස් එකයි පැෂන් එකයි දෙක බ්‍රිජ් වුණාම ලොකු චේන්ජස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට දැන් ඔය ඒකෙන් ඇත්තටම අපි හොඳ චේන්ජස් අද්දිද දැන් ඇත්තටම දැන් මේ වෙලාවේ අපේ ස්ටුඩන්ට් කෙනෙක් මෝල්ඩිව්ස් වලට ගියා. මෝල්ඩිව්ස් වලට ගියේ සස්ටේනබල් සයිඩ් එකේ. සස්ටේනබල් සයිඩ් එකේ ඔපචුනිටිස් ගොඩක් අඩුයි. ඔව්. එතකොට දැන් එයාට ඒක හම්බුනේ ඇත්තටම එයා ප්‍රොජෙක්ට් එකක් කළා ILO එකත් එක්ක. ඊට පස්සේ ILO එකෙන් ආපු ස්කෝලර්ෂිප් එකක් එයාට හම්බුණා. එහෙම ඒ විදිහට තමයි ගියේ. ඔය වගේ ඇත්තටම එක්සැම්පල්ස් ගොඩක් තියෙනවා. අර හරි තැනට තව දෙයක් තියෙනවා මොනවද මම විශ්වාස කරන දේ තමයි දැන් මම ළමයිත් එක්ක ගොඩක් වැඩ කළා මේ කියන්නේ මේ යං සෙට් එකත් එක්ක ගොඩක් වැඩ කරලා මේගොල්ලන්ගේ මාර පොටෙන්ෂල් එකක් තියෙනවා මාරම පොටෙන්ෂල් එකක් තියෙනවා අන්ටැප් පොටෙන්ෂල් එක ඇත්තටම අන්ටැප් පොටෙන්ෂල් එකක් තියෙනවා ඒක ඔයා කියන්නේ දැන් සමහරවිට මම හිතනවා මගේ යාළුවෝ දිහත් බලලා හරිද සමහරවිට මම කල්පනා කරනවා මේ මනුස්සයා මේ රසාව කර කර ඉන්න මනුස්සයෙක් නෙවෙයි කියලා හරිද ඒ මනුස්සයාගේ තියෙන හැකියාවේ හැටියට එයාට ඊට වඩා දේවල් කරද හැකි හැබැයි අන්ෆෝර්චුනේට්ලි එයාට ඒක කියන්න කවුරුත් හිටියේ නෑ හරිද මේක මම දන්නවා ලංකාවේ ගොඩාක් පිරිසකට මේ ප්‍රශ්නේ තියෙනවා හැමෝම ඉන්නේ අර මේ Tamanට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා හැබැයි එයාට ඒක පේන්නෙත් නෑ එයාට ඒක පෙන්නලා දෙන්න කෙනෙකුත් නැහැ එතකොට ඒක පෙන්නලා දෙන්න අපිට පුළුවන් නම් මම හිතනවා ඇත්තටම මේ මාර දේවල් කරන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා අනිවාර්යයෙන් ඒක තමයි අපි කොහොම හරි ටික ටික එළියට ගන්නවා